යාළුවනේ කොහොමද ආලද? ඔන්න චනෝ අතත් ඔයාලට තවත් ලස්සන මූවි එකක් අරගෙන ආවා. ඉතින් එහෙනම් සෙට් වෙන්න හැමදාමත් වගේ සුපිරි මූවි එක්ස්පීරියන්ස් එකක් අරගන්න. මූවික පටන් ගද්දිම පෙන්නනවා මෙන්න මේ කර්ක් කියන කාන්තාව එයාගේ නැති වුණු ඌරු පෙටිය හොයනවා කියලා. ඉතින් මේ අතරම සෑම් කියන මෙන්න මේ කෙනා වාහනින් ගමනක් යන ගමන් තමයි ඉන්නේ. අතර මගදී සෑම්ට හම්බ වෙන මිනිස්සෙකුට ෆොටෝ එකක් පෙන්නලා සෑම් මේ ෆොටෝ එකේ ඉන්න කෙනාගෙන අහනවා. හැබැයි මේ මිනිස්සට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. ඊට පස්සේ සෑම් දිගටම වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා. ටික දුරක් යද්දි සෑම්ගේ ෆෝන් එකට සිග්නල් නැතුව යනවා. ඉතින් මේක හින්දා දැන් සෑම්ට යන්න ඕන තැන ලොකේෂන් එකක් නැති වෙනවා. මේත් එක්කම සෑම් ළඟ තිබුණ අර ෆොටෝ එක හරිම අමුතු විදියට පාවෙන්න පටන් ගන්නවා. මේක දිහා සෑම් බලලා ආයෙම පාර බලද්දි එක පාරටම සෑම් දකින්නේ පාර මැද්දේ ඌරු පෙට්ටියක හිටගෙන ඉන්නවා කියලා. ඉතින් දැන් සෑම්ට කර කියාගෙන දෙයක් නැහැ. වාහනේ නවත්තන්න මෙයාට කාලෙකුත් නැහැ. මේත් එක්කම සෑම් එක පාරටම බ්‍රේක් ගහනවා. හැබැයි ඉතින් මේ ඌරු පෙට්ටියව සෑම්ගේ වාහනේට හැප්පෙනවා. සෑම් වාහනේ නවත්ත හැප්පුණු ඌරු පෙට්ටියව බලන්න එළියට එනවා. මේ වෙලාවේදී සෑම් දකිනවා ඌරු පෙට්ටිය මැරිලා නැහැ කියලා. හැබැයි ඌරු පෙට්ටියට මේ වෙලාවේදී හොඳටම තුවාලයි. ඉතින් මෙතනින් පස්සේ මේ මූවි එකේ ඔයාලට හිතා ගන්නවත් බැරි විදිහේ গুপ্ত වගේම කුතුහලයේ පිරුණු සිදුවීම් මාලාවක් දිගෑරෙනවා. ඉතින් එහෙනම් තාමත් ඔයා මූවි channel subscribe කරලා නැති කෙනෙක් නම් ඔන්න මූවි channel subscribe කරගෙනම set වෙන්න අද කියන මේ සුපිරි මූවි එක බලන්න. හරි. අපි යමු කතාවට. ඉතින් දැන් සෑම්ගේ අතින් ඌරු පෙට්ටිය හැප්පුණානේ. හැබැයි තාමත් මෙයා මැරිලා නැහැ. ඉතින් මෙතනින් පස්සේ වෙන කරන්න දෙයක් නැති තැන සෑම් ඌරු පෙට්ටිය වාහනේට දාගෙන අරගෙන යද්දි ඌරු පෙට්ටියකින් කිසිම ප්‍රතිචාරයක් නැහැ කියලා තේරෙනවා. දැන් ඉතින් සෑම් කැලාවක් තියෙන හරියකට ගෙහෙල්ලා ඌරු පෙට්ටියව වලලා දාන්න වලක් කපනවා. සෑම් හිතනවා මේ වෙද්දි මේ ඌරු පෙට්ටිය මැරිලා කියලා. මේත් එක්කම සෑම්ට තේරෙනවා කවුරු හරි සෑම් ළඟට එනවා කියලා. ඉතින් මේ වෙලාවේදී සෑම් හොඳටම බය වෙලා එයාගේ අතේ තියෙන ආයුධයත් අරගෙන කවුද සෑම් ළඟට එන්නේ කියලා බලනවා. ඉතින් මේත් එක්කම සෑම් මැරිලා කියලා හිතාගෙන හිටපු අර ඌරු පෙට්ටියට පණ ඇවිල්ලා එයා කෑ ගහන්න පටන් ගන්නවා. සෑම් ආයෙමත් මේ ඌරු පෙට්ටියව අරගෙන වාහනේට දුවනවා. මේ වෙලාවේදී සෑම්ගේ වාහනේ ළඟට එනවා කර්ක්. ඒ කියන්නේ අර මූවි එක පටන් ගනිද්දිම ඌරු පෙට්ටියව හොයාගෙන ආපු ගෑනු කෙනා. මේ වෙලාවේදී කර්ක් වෙනත් භාෂාවකින් සෑම්ට කියනවා වාහනේ වේගෙන් ඩ්‍රයිව් කරන්න එපා කියලා. හැබැයි සෑම්ට තේරෙන්නේ නැහැ ඇත්තටම මේ කර්ක් කියන්නේ මොනවද කියලා. මේක නිසා සෑම් කර්ගෙන් අහනවා කර්ක්ට ඉංග්‍රීසි තේරෙනවද කියලා. කොහොම හරි මෙතනින් පස්සේ සෑම් කර්ක්ට කියනවා වාහනේට නගින්න කියලා කර්ක්ව ගෙදර ගිහින් ඇරලවන්න. කර්ක් ඌරු පෙට්ටියවත් අතේ තියාගෙන කායකේ ගෙදර යන පිටත් වෙනවා. ඉතින් මේ යන අතරමඟදී දිගටම මේ ඌරු පෙට්ටිය කෑ ගහනවා. ඉතින් සෑම්ට හිතෙනවා ඌරු පෙට්ටියට තුවාල වෙලා නිසා තමයි මේ විදිහට මේ ඌරු පෙට්ටිය කෑ ගහන්නේ කියලා. හැබැයි මේ ඌරු පෙට්ටිය කෑ ගහන එක කර්ක් මේ වෙලාවේදී පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ. ටික වෙලාවකින් සෑම් එනවා කර්ක්ගේ ගෙලකට. මේ වෙලාවේදී කර්ක් ඌරු පෙට්ටිය බිමින් තියනවා. ඌරු පෙට්ටිය කිසිම විදිය අමාරුවක් නැතුව ඌරු පෙට්ටියගේ කොටුවට දූගෙන යනවා. ඊට පස්සේ කර්ක් සෑම්ව එක්කගෙන කර්ක්ගේ ගෙදරට එනවා කෑමට මොන හරි සෑම්ට දෙන්න. ඉතින් කෑම කන අතරේ කර්ක් සෑම්ගෙන් විස්තර අහනවා. ඒ වගේම තමයි කර්ක් කියනවා කර්ක් හිතාගෙන ඉන්නවා කියලා එයා ළඟ ඉන්න ඌරු ටික විකුණන්න දාලා නගරට යන්න. ඉතින් මේ අතරේ සෑම් කර්ක්ගෙන් අහනවා අර සෑම් හොයාගෙන ආපු මිනිස්සයා ගැන. ඒත් ඉතින් කර්ක් මේ දෙයට උත්තර දෙන්නේ hina වෙනව ඇරෙන්න. කොහොම හරි හොඳටම රෑවෙන් හින්දා කර්ක් සෑම්ට කියනවා කර්ක්ගේ ගෙදර නැවිතලා යන්න කියලා. මෙතෙන්දි තේරෙනවා ඊළඟට හිතාගන්නවත් බැරි විදිහේ සිදුවීම් මාලාවක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙයි කියලා. දැන් කර්ක් සෑම්ට නිදාගෙන ඇඳ හදලා දීලා යනවා. ඊළඟ දවසේදී සෑම් ඇහැරදී සෑම්ගේ ඉස්සරහා තවත් මිනිස්සු 3 දෙනෙක් හිටගෙන ඉන්නවා. ඉතින් සෑම් මේ වෙලාවේදී හොඳටම බය වෙලා තමයි නැගිටින්නේ. මේ වෙලාවේදී මෙතන ඉන්න වයසක මිනිස්සයා කියනවා එයා කර්ක්ගේ තාත්තා කියලා. මේ මිනිස්සයාගේ නම තමයි ගුස්ටාව්. මෙතනදී සෑම් අර එයාව හොයාගෙන ආපු මිනිස්සයා ගැන ගුස්ටාව් කෙනුයි ඒ වගේම මෙතන ඉන්න අර අනිත් මිනිස්සයා ජෝන් කුක් ගැනුයි අහනවා.
හැබැයි මේ දෙන්නත් සෑම්ගේ මේ ප්‍රශ්නට ඇත්තට මේ වෙලාවේදී උත්තරයක් දෙන්නේ නැහැ. ටිකකින් ගුස්ටාව් සෑම්ට උත්තරයක් දෙනවා වෙනුවට ජොන්කුට්ට කියනවා කාගේ එළුවද වැඩිම හයිය කියලා බලන්න කියලා. ඉතින් මේ කිසිම දෙයක් සෑම්ට ඇත්තටම තේරෙන්නේ නැහැ. එක පාටම ජොන්කුක් ඇවිල්ලා සෑම්ගේ ඔළුවට හයියෙන් පහරක් දෙනවා. ඉතින් මේත් එක්කම සෑම් බිම ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ ගුස්ටාව් ජොන්කුක් එක්කන් එකතු වෙලා සෑම්ව ඇදගෙන එනවා ඌරු කොටුවට. ඊට පස්සේ ගුස්ටාව් කියනවා සෑම්ව තියාගම්මු කියලා ඌරු කොටුවේ වැඩ කරන්න. අන්තිමේදී සෑම්ව දම්වැල් දාලා ඌරු කොටුවේ ඇතුලේ ගැට ගන්නවා. ඉතින් සෑම්ටත් හිතා ගන්න බෑ ඇත්තටම මොකක්ද මෙයාට මේ වෙලාවදී වෙන්න යන්නේ කියලා. මෙතෙන්දි තේරෙනවා ජොන්කුක් සෑම් දිහා හරිම ඊර්ෂ්‍යාවෙන් බලාගෙන ඉන්නවා කියලා. ඉතින් ජොන්කුක් හිතින් මවා ගන්නවා සෑම් එක්කන් කර්ක් ලිංගිකව හැසිරෙන විදිය. ඉතින් මෙතෙන්දි තේරෙනවා කර්ක්ගේ බලාපොරොත්තුවත් ඇත්තටම සෑම්ව වහලෙක් වගේ තියාගෙන කර්ක්ගේ ලිංගික ආශාවන් ඉෂ්ට කරගන්න එක කියලා. ඉතින් මේක නිසා තමයි ජොන්කුක් සෑම් එක්කන් ගොඩාක්ම තරහින් ඉන්නේ. ටික වෙලාවකින් කර්ක් එනවා සෑම්ව ගැට ගහලා ඉන්න තැනට. ඊට පස්සේ කර්ක් සෑම් ඉන්න තැන අතු ගාලා පිරිසිදු කරනවා. ඉතින් මේ වෙද්දි සෑම් නිර්වතින් තමයි මේ ඌරු කොටුවේ ගැට ගහලා ඉන්නේ. දැන් ඉතින් මේ වෙලාවේදී සෑම් කර්ක්ට වැඳලා කියනවා ප්ලීස් මට යන්න දෙන්න කියලා. හැබැයි කර්ක් සෑම් කියන දෙයට කිසිම විදිහකින් අහුම්කම් දෙන්නේ නැහැ. පහවදා උදේ සෑම්ට මේ ඌරු කොටුවේ නිදාගෙන ඉඳලා ඇහැරෙද්දි හොඳටම උණ ගැන්ලා කියලා තේරෙනවා. මේ වෙලාවේදී මෙතනට ගුස්ටාව් එනවා කර්ක් එක්ක. ගුස්ටාව් මේ වෙලාවේදී සෑම්ට කරන්න තියෙන වැඩ කොටස ගැන කියනවා. ඒ වගේම තමයි කර්ක් සෑම්ට පෙන්නනවා ඌරන්ට කන්න දෙන්න ඕන විදිය. හැබැයි ගුස්ටාව් කියන දෙයට සෑම් එකග වෙන්නේ නැති නිසා ගුස්ටාව් සෑම්ට පහර දෙනවා. ඉතින් මෙතනදී කර්ක් ඇවිල්ලා සෑම්ව බේර ගන්නවා. ඉතින් ගුස්ටාව් ගියාට පස්සේ සෑම් කර්ක්ට කියනවා ඔයා ගුස්ටාව් කියන දේ අහගෙන හිටියොත් ඔයාට කරදරයක් වෙන එකක් නෑ කියලා. ඊට පස්සේ කර්ක් මෙතනින් යන්න යනවා. එදා රෑවෙද්දි සෑම් දකිනවා කෑම පිඟානක් ඌරු කොටුව ඇතුලේ තියෙනවා කියලා. හැබැයි සෑම්ට මේ කෑම පිඟාන ළඟට යන්න බෑ. මොකද සෑම්ව ගැට ගහලා තියෙන දම්වල එච්චර දිග නැති නිසා. සෑම් මේ කෑම එක ළඟට යන්න උත්සාහ කරද්දි ඌරෙක් ඇවිත් මේ කෑම එක කනවා. සෑම් උත්සාහ කරනවා ඌරව එලවන්න. ඒත් ඉතින් සෑම් බලාගෙන ඉද්දිම ඌර ඇවිල්ලා මේ කෑම ටික ඔක්කොම කාලා මෙතන යනවා. පහවදා උදේ විල්හම් සහ මාක් කියන දෙන්න එනවා මේ ඌරු කොටුවට. මේ වෙලාවේදී සෑම් මේ දෙන්නකින් උදව් ඉල්ලනවා බේරගන්න කියලා. හැබැයි මේ දෙන්න සෑම්ව බල සතුටු වෙනා මිසක් සෑම්ට උදව් කරන්නේ නැහැ. ටිකකින් ගුස්ටාව් වෙනවා මෙතෙන්ට. මේ වෙලාවේදී මාක් ගුස්ටාව්ට කියනවා මාක්ව විකුණන්න කියලා ඌරු 8 දෙනෙකුට. හැබැයි ගුස්ටාව් මේකට එකඟ වෙන්නේ නැහැ. ගුස්ටාව් කියනවා මං සෑම්ව විකුණන්නේ නැහැ කියලා. කොහොම හරි එදා රෑ සෑම් ඌරු කොටුවේ එද්දි මෙතෙන්ට ජොන් කුක් එනවා. ජොන් කුක් සෑම්ව ලියලා සෑම්ට යන්න කියලා ඉඩ හරිනවා. හැබැයි සෑම් පැනලා යන සද්දෙට කර්ක්ට හැරෙනවා. ඉතින් කර්ක් කෑ ගහලා ගුස්ටාව්ට සෑම් පැනලා යනවා කියලා කියනවා. කර්ක් සෑම්ව මේ වෙලාවේදී අල්ලගන්න දුවනවා. මේ වෙලාවේදී ජොන් කුක් කර්ක්ව නවත්ත ගන්න හදනවා. ඉතින් මුලින්ම තේරුණානේ ජොන් කුක් කැමති නෑ කියලා සෑම්ව තියාගෙන ඉන්නවට. දැන් මෙතනින් පැනලා යන සෑම් දකිනවා ජොන් කුක් කර්ක්ට පොල්ලකින් පහර දෙනවා කියලා. ඒ වගේම ජොන් කුක් කර්ක්ගේ නහය කපන්නත් හදනවා. මේ වෙලාවේදී මෙතනට එන සෑම් ජොන් කුක්ට පහර දීලා කර්ක්ව බේර ගන්නවා. මේත් එක්කම මෙතෙන්ට එනවා ගුස්ටාව්. ජොන් කුක් මෙතනින් පැනලා දුවගෙන යනවා. කර්ක් කියනවා සෑම් කර්ක්ව බේරගත්ත විදිය. මෙතනින් පස්සේ ගුස්ටාව් ආයෙම සෑම්ව අරගෙන ගිහිල්ලා අර ඌරු කොටුවේ ගැට ගන්නවා. හැබැයි කලින්ට වඩා මෙයා සෑම්ට බුරුල්ලක් දෙනවා. ඉතින් මෙහෙම කාලය ගත වෙද්දී සෑම්ට කරන්න වෙන දෙයක් නැතුව ඌරු කොටුවේ වැඩ කරන්න මෙයා පටන් ගන්නවා. දවසක් ගුස්ටාව් ඇවිල්ලා සෑම්ව ගැට ගහලා තියෙන දම්බල වෙනුවට සෑම්ට ඌරු කොටුව පුරාම යන්න පුළුවන් විදිහ දිග දම්වලකින් ගැට ගන්නවා. ඊට පස්සේ ගුස්ටාව් කියනවා කර්ක් ඉක්මනින් වයසට යනවා කියලා. හැබැයි ගුස්ටාව් මේ මොකද්ද කියන්නේ කියලා සෑම්ට තේරෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ කතාව මොකක්ද කියලා මූවි එකේ ඉස්සරහට ඔයාලට බලාගන්න පුළුවන්. ගුස්ටාව් සෑම්ට ඌරු කොටුවෙන් එළියට එන්න පුළුවන් විදිහට ඌරු කොටුවේ දොරත් ඇරලා තියලා යනවා. දැන් සෑම්ට ඌරු කොටුවෙන් එළියට එන්න තරම් දිග දම්වලකින් තමයි සෑම්ව ගැට ගහලා තියෙන්නේ. ඉතින් දවස් ගානකට පස්සේ සෑම් එළියට ඇවිල්ලා මේ ඌරු කොටුවෙන් ආලෝකය දකිනවා. ඉතින් මේ වෙලාවේදී මෙතන ඉන්න ගුස්ටාව් සෑම්ට අලුතින් කරන්න තියෙන වැඩ ටික පෙන්නනවා. ඒ තමයි ඌරු මරණ එක. ඒත් ඉතින් සෑම් මේ දෙයට එච්චරම කැමති වෙන්නේ නැහැ. මේ වෙලාවේදී ගුස්ටාව් සෑම් ඉස්සරහම මිටියෙන් ගහලා ඌරෙක්ව ඝාතනය කරනවා. දැන් මේ සිද්ධ වෙන සිදුවීමේදී සෑම්ට ඇත්තටම බලන් ඉන්න තමාරුයි. ඊට පස්සේ ඉතින් මේ ඌරව මරපු තැන සුද්ධ කරන්න වෙන්නේ සෑම්ට. ඉතින් සෑම් මේ දේ කර කර ඉදි දකිනවා අර සෑම්ගේ වාහනේට හැපුණු ඌරු පෙටියත් මෙතට ඇවිල්ලා ඉන්නවා කියලා. සෑම් මේ ඌරු පෙටිය දිහා බලද්දී ඌරු පෙටිය කතා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ දේ දකින සෑම් ඇත්තටම මේ වෙලාවේදී හොඳටම බය වෙනවා.
ඉතින් කර්ක් සෑම්ව අරගෙන ආයෙම ඌරුකොටුවේ ඇතුළට ගිහිල්ලා සෑම්ව ගැට ගහනවා. ඉතින් එදා හවස ගුස්ටාව්ගේ ගෙදර තියෙන පාටියකට ගුස්ටාව් සෑම්වත් එක්කගෙන එනවා. මේ වෙලාවේදී සෑම්ට දම්වැල් දාලා තමයි තියෙන්නේ. සෑම් මේ පාටියකේදී හොඳටම බොනවා. ඉතින් පාටියක මෙහෙම යද්දි කට්ටියම නටන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී කර්ක් ඇවිල්ලා සෑම්ව අරගෙන නටන්න පටන් ගන්නවා. මේ දිහා ජෝන් කුක් හරිම තරහින් බලාගෙන ඉන්නවා කියලා තේරෙනවා. මේ අතරේ සෑම් එක්කන් කර්ක් ඩාන්ස් කරද්දි මෙතෙන්ට ගුස්ටාව් ඇවිල්ලා සෑම්ට කියනවා වට තාම කර්ක් එක්ක නටන තරම් සුදුසුකමක් නෑ කියලා. ඉතින් මේක නිසා සෑම් ආයෙම ඌරුකොටුව පැත්තට යද්දි සෑම් දකිනවා එයාගේ වාහනේ තියෙනවා කියලා. ඉතින් සෑම් වාහනේට නැගලා දොර වහගන්න හැදුවොත් සෑම්ට දොර වහගන්න බෑ. මොකද සෑම්ව ගැට ගහලා තියෙන තම්බල හින්දා. සෑම් වාහනේ සෝදිසි කරලා බලද්දි සෑම් දකිනවා වාහනේ යතුරු තියෙනවා කියලා. ඉතින් සෑම් වාහනේ ස්ටාර්ට් කරලා ලයිට් ඔන් කරද්දි තමයි සෑම් දකින්නේ සෑම්ගේ වාහනේ ඉස්සරහා කර්ක් බලාගෙන ඉන්නවා කියලා. ඉතින් කර්ක් මේ වෙලාවේදී කෑ ගහනවා. ගුස්ටාව් ඇවිල්ලා අර පාටි එකේ ඉන්න මිනිසුත් එක්කන් එකතු වෙලා සෑම්ව ආයෙම ඇදගෙන යනවා ඌරුකොටුවට. ඉතින් මෙතනදි මේ පිරිස ඉදිරියේ ගුස්ටාව් සෑම් වාහනේ පැනලා යන්න හැදුවා කියලා එයාට දඬුවම් කරනවා. ඊට පස්සේ මෙයාලා සෑම්ව ආයෙමත් කෙටි දම්බලකින් ගැට ගහලා තියෙනවා. ඊට පස්සේ කට්ටියම මෙතන යනවා. කට්ටිය ගියාට පස්සේ මෙතනට එනවා ඌරුපැටියා. සෑම් මේ ඌරුපැටියව එලවන්න හදනවා. හැබැයි මේ වෙලාවේදී ඌරුපැටියා සෑම්ට ගෙනල්ලා දෙන අඬුවක්. දැන් සෑම්ට මෙතනින් පැනලා යන්න බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඉතින් මේ අතරේ ගුස්ටාව් එක්කන් තවත් කට්ටියක් ඌරු වගේක් විකුණන්න ලොරියකට පටවන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ අතරේ දම්බල ගලවගෙන සෑම් හැමෝටම හොරෙන් අර ඌරු පටවන ලොරිය ඇතුලේ හැංගෙනවා. ඉතින් ඌරු පටවගත්ත ලොරිය ටික තුඩක් යද්දි පෙරලෙනවා. මේ වෙලාවේදී සෑම් ලොරියෙන් බැහැලා පැනලා යන්න හදනවා. මේ වෙලාවේදී ලොරියේන ජෝන් කුන් සෑම්ට කෑ ගහනවා හයියෙන් දුවන්න කියලා. ඉතින් මේ අතරේ කර්ක් සෑම්ට කෑම අරගෙන ඌරුකොටුවට එනවා. කර්ක් දැනගන්නවා සෑම් පැනලා ගිහිල්ලා කියලා. දැන් ඉතින් කර්ක් අඬාගෙන ඇවිල්ලා ගුස්ටාව්ට මේ ගැන කියනවා. ඉතින් මේ වෙලාවේදී ගුස්ටාව් යනවා සෑම්ව හොයාගෙන. ඉතින් කර්ක් සෑම් නැති හින්දා ගොඩාක් දුකින් මේ වෙලාවේදී අඬන්න තමයි ඉන්නේ. මේ අතරේ සෑම් පැනලා යද්දි කැලේ තියෙන වලකට වැටෙනවා. ඉතින් එදා දවසම සෑම් මේ වැටෙන වලින් එළියට එන උත්සාහ කර තමයි ඉන්නේ. ඒත් සෑම්ට එළියට එන විදියක් නැහැ. ඉතින් පහෝදා උදේ කවුරුරි කෙනෙක් ඇවිල්ලා සෑම් වැටලා ඉන්න වලට ලණුවක් දානවා. ඉතින් මේ වෙලාවදී මේ ලණුව දාන්නේ වෙන කවුරුත් නෙමෙයි අර සෑම්ගේ වාහනේට හැප්පුණු ඌරුපැටියා. ඉතින් සෑම් මේ ලණුව ආධාරයෙන් වැටුණු වලෙන් උඩට එනවා. දැන් ඉතින් මේ ඌරුපැටියා සෑම්ගේ බෙල්ලේ තියෙන දම්වැල ගලව ගන්නත් මෙයාට උදව් කරනවා. මේ වෙලාවදී අර පෙරළුණු ලොරියේ හිටපු අනිත් ඌරු ඔක්කොම සෑම් ඉන්න තැනට එනවා. ඉතින් මේ අතරේ කර්ක් සෑම් නැති දුකෙන් සෑම්ගේ අටදුමක් තියාගෙන දුක් වෙනවා. ඉතින් පහෝදා උදේ වෙදී සෑම් මෙයා අහුන අමුතුම ගෙදර නිදහස් වෙලා යනවා වෙනුවට ආයෙම කර්ක්ගේ ගේ හොයාගෙන එනවා. ඉතින් මේ අතරේ සෑම්ට වෙඩි සද්දයක් ඇහෙනවා. ඉතින් මේ වෙද්දි ගුස්ටාව් සහ ජෝන් කුක් සෑම්වයි අර පැනලගේ ඌරන්වයි හොයනවා. ඉතින් මේ අතරේ ගුස්ටාව්ට සෑම්ම හම්බ වෙනවා. ඉතින් මෙතෙන්දී ජෝන් කුක් ගුස්ටාව් එක්කම පොරබද්දදී ගුස්ටාව්ගේ කකුලට වෙඩි වදිනවා. අන්තිමේදී සෑම් වෙඩි වැදලෙන ගුස්ටාව්වත් අරගෙන ගුස්ටාව්ගේ ගෙදරට එනවා. ඉතින් මේ වෙලාවේදී තුවාල වෙලා ඉන්න ගුස්ටාව් සෑම්වයි කර්ක්වයි ළඟට අරගෙන කියනවා එයාලට විවාහ වෙලා ළමයි හදන්න කියලා. මෙතනින් පස්සේ සෑම් කර්ක් එක්ක ලිංගිකව එකතු වෙනවා. ඉතින් මෙයාලගේ මේ වැඩේට බාධා වෙනවා විශාල ගින්නක් ඌරුකොටුවෙන් පේන හින්දා. ඉතින් ජෝන් කුක් එයාට තියෙන තරහට ඌරුකොටුවට ගිනි තියලා. ඉතින් මේ වෙලාවේදී සෑම් පුළුවන් තරම් ඌරන්ව ගින්නෙන් බේර ගන්නවා. ඉතින් මේ අතරේ ජෝන් කුක් කර්ක්ට පහර දෙනවා. මේ වෙලාවේදී සෑම් ඇවිල්ලා කර්ක්වත් බේර ගන්නවා. අන්තිමේදී සෑම් කර්ක්ව විවාහ කරගෙන සෑම්ව හිර කරගෙන හිටපු ගෙදරම පදිංචි වෙනවා. ඉතින් මෙයාලගේ මදු සමය දවසේ ගුස්ටාව් මිය යනවා. ඉතින් මෙතනින් පස්සේ සෑම් දිගටම මේ ඌරුගොවිපලේ කර්ක් එක්ක නවතිනවා. ඉතින් මෙතනින් මේ අමුතු මූවි එක ඉවර වෙනවා. ඉතින් චනු අද ඔයාලට අරගෙන ආවේ ටිකක් වෙනස් විදිහේ කතාවක් තියෙන මූවි එකක්. ඉතින් මේ මූවි එක ගැන තියෙන අදහස ඔන්න අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයා තාමත් මූවි channel subscribe කරලා නැත්නම් ඔන්න හොඳ ළමයි වගේ මූවි channel subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේට අත්තදී සුපිරි මූවි එකකින් channel වල හම්බ වෙනකන් ගිහින් එන්න.